කොහොමද ඔයාලට? ඉතින් අද මම අරගෙන ආවා මම රෑට හදපු ලේසිම ලේසි රෙසිපි එකක්, තෝසේ රෙසිපි එකක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් මේක වීඩියෝ එකකටත් නෙමෙයි මම හැදුවේ. හැබැයි මම හිතුවා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. මොකද උඳු වැට වලින් තමයි මම මේ අද තෝසේ එක හදන්නේ. ඉතින් ඒකට උඳු වැට, ඒ වගේම හාල්, පරිප්පු මෙන්න මේ ටික තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් හරිම ලේසි. හැම එකෙම කප් භාගෙ මම ගත්තා. ඉතින් ඔයාලා ගාව උඳු වැට අඩුවෙන් තියෙනවා නම් උඳු වැට අඩු කරගෙන එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් උඳු වැට ප්‍රමාණය වැඩි වුණත් ප්‍රශ්නයක් නැහැ හාල් වලට වඩා. නැත්නම් ප්‍රමාණ සමානව ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගෙදර ඉන්න ප්‍රමාණයට බැලන්ස් කරලා ගන්න. මුලින්ම මෙන්න මේ විදිහට අපි හවස හදනවා නම් රැට හදනවා නම් උදේ වගේ මේ ටික පෙඟෙන්න දාගත්තා නම් හරි. ඉතින් හොඳට මේ ටික මෙහෙම හොදන්න ඕනේ. මම මේ හොදනවා පෙන්නන්නේ මේ මොකද ඇට වර්ග වලට මේ ඒවා කල් තියාගන්න රසායනික ද්‍රව්‍ය දානවනේ. ඉතින් ඒක නිසා ඒවා තමයි මේ පෙන වගේ එන්නේ. ඉතින් අන්නේ පෙන ගතිය නැති වෙනකම් හොඳට අතුල්ලලා ඕනම ඇට වර්ගයක් පාවිච්චි කරනකොට හොදන්න. මොකද අපි මේ වෙලාවේ මේක වතුර පෙරලා හදන දෙයක්වත් නෙමෙයිනේ. මේක මෙහෙම අපි ග්‍රයින්ඩ් කරලා ගන්න නිසා පේනව නේද ඔයාලට පෙන තියෙනවා. ඉතින් මේවා ඔක්කොම යන්න හොඳට හොදන්න ඕනේ. ඒ පෙන ගතිය නැති වෙනකම්ම. පරිප්පු වගේ නම් මම සමහරවිට වතුර පෙරන වෙලාවලුත් තියෙනවා. එහෙම නැත්නම් විනාගිරි චුට්ටක් දාලා පරිප්පු හොදලා ගන්නවා. එතකොට හොඳටම විස අයින් වෙනවා. ඉතින් මේ විදිහට අපිට කන්න පුළුවන්. ඒක නිසා තමයි මම මෙච්චරම මේ හොදන ටික පෙන්නුවේ. මේ විදිහට හොඳට හොදලා ඊට පස්සේ පෙනෙන්න දාගන්න. ඉතින් හරිම රසයි. අපි කඩේ තියෙන උඳු පිටි ගෙනල්ලත් හදනවා. ඉතින් ඒකත් ලේසි. ඉතින් මෙච්චර අමාරු නැහැ. ඒ වුණාට මම එහෙමත් හදලා තියෙනවා. ඊට වඩා මේක හරිම රසයි. ඉතින් ඒක නිසා හදලා බලන්න. ඒ වගේම අමතක නොකර මගේ channel එක subscribe කරන්න. ළඟම තියෙන bell button එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට මම දාන ලස්සන videos බලන්නත් පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් ඇත්තටම රැයට කන ලේසි කරගත්තම අපිට හරි සැහැල්ලුයි. අනිත් එක හරි ලේසි. ඉතින් වැඩි භාජන හොදන්නත් ඕනේ නැහැනේ. ඉතින් ඒක නිසා හරිම ලේසි. ඉතින් ඔෆිස් යන කෙනෙකුට උනත් උදේම මේ ටික පෙඟෙන්න දාලා කියලා ගියා නම් හවසට ඇවිල්ලා ග්‍රයින්ඩ් කරලා ආපු ගමන් ග්‍රයින්ඩ් කරලා පැයක්මාරක් මේක හිතෙන්න තියලා හදාගන්න එක තමයි තියෙන්නේ. ඉතින් මොනවා හරි ව්‍යංජනයක් එක්ක කන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. දැන් මෙන්න මේ විදිහට මේක උදේ පැය 3-4ක් පෙඟුණා නම් හොඳටම ඇති. ඊට පස්සේ ඔක්කොම ටික මේ විදිහට ග්‍රයින්ඩ් කරගන්න ඕන. කෑලි නොහිටින්න. ඊට පස්සේ පැයක් හරි පැයකට වැඩි වුණත් කමක් නැහැ. මේක වහලා තියන්න. ඊට පස්සේ මම මේ හදන්නේ ටෙම්පරාදුවට අවශ්‍ය කරන කලමනා ටික කපා ගන්න. ඉතින් වේලිච්ච මිරිස්, සුදු ලුණු මේ ටික කපා ගන්න. මම අද පරිප්පු කරි එකක් තමයි හදාගන්නේ. මේ තෝසෙක කන්න ඔයාලට ඕන නම් සාම්බාර එකක් හදාගන්න පුළුවන්. නැත්නම් චට්නි එකක්, කොළපාට සම්බල් එකක් ඕනම දෙයක් හදාගන්න පුළුවන්. ඉතින් මම අද ලේසියෙන් හදාගන්නේ පරිප්පු එකක්. ඉතින් ඒකටත් එක්කම ටෙම්පරාදුවට මම මේ දෙකටම මේ එකට කපා ගන්නවා මේ විදිහට. මම නම් මිශ්‍රණය වැඩි වුණායින් පස්සේ මේක දවස් 4-5ක් වුණත් ෆ්‍රිජ් එකේ හොඳ පිරිසිදු වීදුරු බෝතලයක වගේ දාලා තියාගන්න පුළුවන්. හැබැයි ටෙම්පරාදුව කලවම් කරන්නේ නැතුව තමයි මම නම් තියාගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මුලින්ම පරිප්පු එකට ඕන ටික මම දාලා තෙල් ටිකක් දාලා ලුණු, සුදු ලුණු ඒ ටික ටෙම්පරාදු වෙන්න අරිනවා පරිප්පු එකේ. අද මම මේක හදන්නේ තෙලට පරිප්පු එක. මොකද එහෙම තමයි රස. ඉතින් මේ වෙලාවේදී මම සූදුරු ටිකක් එකතු කරනවා. ඔයාලත් පරිප්පු හදනකොට සූදුරු එකතු කරලා බලන්නකො පුදුම රසක් තියෙන සූදුරු එකතු කරාම තෙල් දානකොට කිරට හදනකොට නෙමෙයි. ඊට පස්සේ මම මේ විදිහට මිරිස් කුඩු ටිකක් එහෙම දාලා දැන් පරිප්පු ටික දාලා මේක උයා ගන්න තමයි හදන්නේ. ඉතින් මෙහෙමම මේක තැඹුණායින් පස්සේ වතුර ටිකක් වැඩිපුර දානවා. මොකද හොදි ඕනනේ කන්න. ඉතින් ඒක නිසා හරිම රසයි. මේ විදිහට හැදුවහම කිරි දාන්න නැහැ. කිරි නොදා කොහොමත් මම පරිප්පු හදන්නෙම කිරි දාන්න නැතුව. ඉතින් හරි රසයි. ඔයාලත් හදලා බලන්න. ඊට පස්සේදී මම කහ ටිකක් ඒ වගේම ලුණු ටිකක් මේ වෙලාවේදී එකතු කරගන්නවා.
ඊට පස්සේ දැන් මේ හදන්නේ තෝස් එකේ ටෙම්පරාදු එක. ඉතින් ඒකටත් තෙල් ටිකක් ලිපේ තියලා මේ විදිහට ලුණු, සුදු ලුණු, කරපිංච, ඒ වගේම වෙලිච්ච මිරිස් කරල් ටික, ඒ වගේම කෑලි මිරිස් ටිකක්, ලුණු ඒ අවශ්‍ය විදිහට ඔක්කොම ටික දාලා ටෙම්පරාදු වෙන තමයි දෙන්න හදන්නේ. තෙලේ පොඩ බැදෙන්න තියෙනවා. දීලා ඊට පස්සේ මම නම් සම්පූර්ණ මිශ්‍රණයටම මේක කලවම් කරන්නේ නැහැ. මොකද ඉතුරුනොත් අපරාධ නිසා. ඉතින් අපි 3 දෙනායින් ඉන්නේ වැඩි තෝසෙම ගොඩක් කන්නේ නැහැ. මේ රැටනේ කන්නේ. ඒ නිසා ටිකක් තියාගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට විතරයි කලවම් කරන්නේ. ඉතුරු ටික බෝතලයක දාලා ෆ්‍රිජ් එකේ දානවා. ආයෙ පස්සේ දවසක හදාගන්න. ඉතින් ඒ විදිහට ටිකක් වැඩිපුර මිශ්‍රණය හදලා තියාගත්තම ඔයාලටත් පහසුයි. ඉතින් අර මුකුත් කන්න දෙයක් නෑ වගේ හිතෙනකොට හදාගෙන කන්න පුළුවන්. රැයකට එහෙම උදේට උනත් කමක් නැහැ. හදලා කන්න පුළුවන්. ඉතින් දැන් හදන්නේ මම මේ වගේ මිශ්‍රණයට ටෙම්පරාදුව එකතු කරගන්න තමයි හදන්නේ. මිශ්‍රණය ටිකක් අයින් කරගෙන මේ විදිහට ටෙම්පරාදුව දැන් මම එකතු කරගන්නවා. එකතු කරගෙන ඊට පස්සේ මම මේකට සීනි ටිකකුත් එකතු කරනවා. ඒ වගේම ලුණුත් රස අනුව එකතු කරනවා. සීනි එකතු කරාම හරීම ගොඩක් පැණි රසක් නෙමෙයි. හරි අමුතු රසක් එනවා. සීනි මහ ගොඩක් දාන්න නැහැ. සීනි චුට්ටක් දාගන්න. හරිම රසක් එනවා. ඒකෙන් අමුතු රසක් එනවා. ඒ නිසා මම ඕනම තෝසෙ මිශ්‍රණයකට සාමාන්‍යයෙන් සීනි ටිකක් එකතු කරනවා. ලුණුත් දාලා ඔයාලගේ රස අනුව එකතු කරගන්න. අර සීනි රස දැනෙන්නම නෙමෙයි, දැනෙනව නොදැනෙන්න වගේ සාමාන්‍ය ප්‍රමාණයකට එකතු කරගන්නවා. මේ තියෙන්නේ මම හදාගන්නපු රසම රස පරිප්පු හොද්ද. ඉතින් දැන් හදන්නේ තෝසෙ ටික හදාගන්න තමයි. ඉතින් මේ විදිහට තමයි අද රැට අපි කෑම එක හදාගත්තේ. එහෙනම් ඉතින් ඔයාලත් හදලා බලලා මට කමෙන්ට් කරන්න. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බෙන්න එන්නම්. හැමෝටම සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි හැමෝටම.